මම ඩොක්ටර් චන්ද්‍ර ජයසූරිය. අද වැදගත් දෙයක් ගැන කතා කරන්න යන්නේ ජෝග්‍රන් සින්ඩ්‍රෝම් කියලා ලෙඩක් ගැන. මේකෙන් ගොඩාක් මිනිස්සු පීඩා විඳිනවා ඇති හැබැයි නොදැන. කාන්තාවන්ට තමයි වැඩියෙන් හදෙන්නේ. මැදිවියේ කාන්තාවන්ට ආතරයිටිස් වගේ රෝග තියෙන අයට විශේෂයෙන් මේක බලපාන්න පුළුවන්. මේ මුගක් වෙලාවට ඒගොල්ලන් එන්නේ S2 වැලි දාලා කෙවෙනවා වගේ කියලා. ඒ වගේම ගිලීමේ අපහසුතාවක් උගුර වේලිලා කියලා තමයි එන්නේ. එහෙම රෝගියෙකුත් මගේ ළඟට ආවා. ඉතින් එයාගේ කතන්දරෙත් අපි ඔබට පෙන්නන්නම්. මේ ලෙඩේ කොච්චර කොමන්ද කියනවා නම් මුළු ලෝක ජනගහනයේ 100ට 1ක් විතර මේ ලෙඩෙන් පීඩා විඳිනවා විශේෂයෙන්ම මැදිවියේ කාන්තාවන්. එතකොට දැන් ඇඟපත රිදෙනවා කිව්වහම සමහර අයව මේ හරියට ලෙඩේ හොයාගන්නවල මනෝවෛද්‍යවරු ළඟටත් යවනවලු. ඉතින් හිතන්නේ කොච්චර අසරණ තත්ත්වයක්ද කියලා. Tamanට ලෙඩක් තියෙනවා දොස්තරලා මේක ගැන සැක හිතන්නෙත් නැහැ, ඩයග්නෝස් කරන්නෙත් නැහැ, බොරු කරනවා කියලා හිතලා සයිකියාට්‍රිස්ලා ළඟටත් යවනවා. ඉතින් ලොකු පීඩාවක් විඳිනවා. ඒ නිසා තමයි පුළුවන් තරම් දුරට මේ වීඩියෝ එක ඔබ ඉවර වෙනකම් බලලා ඒක තරම් දුරට ෂෙයා කරන්න වෛද්‍යවරුන්ටත් කරන ආරාධනයක් මේ වීඩියෝ එක බලලා පුළුවන් තරම් දුරට මේ ජෝග්‍රන් සින්ඩ්‍රෝම් ගැන දැනගන්න. බලන්න මොකද්ද වාට උනේ? මේ කටේ නිකන් වැලි වගේ අර ඊට මාවා ඊට පස්සේ මුළු කටම දැවිල්ල හැදුනා. ඊට පස්සේ කිසි කෑමක් කන්න බෑ. ඊට පස්සේ රැට උගුර වේලෙන්න ගත්තා. දවල්ටත් තොලකට ඔක්කොම වේලිලා. ඊට පස්සේ දැන් මේ උගුර හිර වෙනවා. කෑම කනකොට හරියට වතුර බොන්න ඕනේ. උගුර වැලි වගේ වටේ මට දැනෙනවා වැලි වගේ තියෙනවා. කෙල නෑ කියලා දැනෙනවනේ. හැමතිස්සෙම කටේ කෙල නෑ මම කරනවා. ඔය තොලුත් සුදු වෙලා තියෙන්නේ නේ. තොල්ලිටන් සුදු වෙලා තියෙන්නේ. එතකොට ඔයාලට ආතරයිටිස් හැදෙන්න වෙලා කොච්චර කාලද? ආතරයිටිස් මේ කකුල් දෙක මේ දැන් මාස අවුරුදු 2-3ක්ම වෙනවා. එතකොට බලන්න රුමටොයිඩ් ෆැක්ටර් එකකින් බැලුවද? ඔව් අර මෙහිල් කළා ඒ නෑ රුමටොයිඩ් ෆැක්ටර් එක බැලුවේ නෑනේ. ආතරයිටිස් වලටම ස්පෙෂලිස්ට් කෙනෙකුට පෙන්නුවේ නෑනේ. අපි ඒකත් පෙන්නමු. ඔයාගේ අර අතේ හැන්දිය පෙන්නන අර ඇද වෙච්ච එක පොඩ්ඩක්. එතන පොඩ්ඩක් ඇද වෙලා තිනවා. වෙන කකුලේ කොහෙවත් ඇද වෙලා තිනවද? මේ ඇඟිල්ල ඇදයි. ડોක්ටර් මේ ඇඟිල්ල ඇදයි. ආයේ ඇඟිල්ලත් ඇද තියෙනවනේ. ඔව් එච්චරයිනේ. ඔව්. ඊට මේ කකුල කැක්කුමයි. මේ ජෝග්‍රන් සින්ඩ්‍රෝම් කියන ලෙඩේ බලපාන්නේ මේ අපි ක්‍රාන්ති තියෙනවනේ අපිට මේ කෙල ශ්‍රාවය කරන කඳුළු ශ්‍රාවය කරන ඒ වගේම දැන් කාන්තාවගේ යෝනි මාර්ගයේ තියෙනවා මෙහිම කඳුළු වගේ ඒ ශ්‍රාවය කරන ග්‍රන්ථි. ඒ වගේම හැමේ තෙතමනය නැති වෙන්නත් පුළුවන් ඩ්‍රයි මවුත් වෙන්න පුළුවන් ඩ්‍රයි ඇස් ඩ්‍රයි වෙනවා වජයිනා එක යෝනි මාර්ගයේ ඩ්‍රයි වෙනවා ඔක්කොම ඩ්‍රයි වෙනවා. ඒ මේ කෙල නැති වුණාම තව ප්‍රශ්න ගොඩක් එනවා. මොකද කෙල කියන්නේ හොඳ විස බීජනාශකයක්. ඒතර කෙල නැති වුණාම කොටින්ම මේ අයගේ දත් දිරාපත් වෙන්නත් පුළුවන්. ඒ වගේම කේට ග්‍රන්ථි වල ආසාදන එන්නත් පුළුවන්. මොකද කේට ග්‍රන්ථි ඉදිමිල වගේ තියෙන්න පුළුවන් මේකෙන්ද. මොකද දැන් කෙල හරියට ශ්‍රාවය වෙන්නේ නැහැ. ඉඳ මුඛේ පිරිසිදු බවයත් අඩු වෙලා තියෙනවා. ඒ වගේම මේ රස දැනෙන එකත් අඩු වෙන්න පුළුවන්. මොකද කේතේ දිය වෙලා තමයි අපිට රස දැනෙන්නේ. ඉතින් රස දැනෙන එකත් අඩු වෙන්න පුළුවන්. ඒ වගේම මේ අයට ඇඟපත රුදාව, මහන්සිය ගතිය, ඒ වගේම ජොයින්ට් පේන්, මසල් පේන් ඒ වගේ දේවලුත් එන්න පුළුවන්. එතකොට දැන් මේ වගේ ලෙඩක් ආවම ගොඩක් වෙලාවට වෛද්‍යවරුන් හරියටම සැක කරන්නේ නැහෙනි. මේක විශේෂයෙන්ම ඒක නිසා තමයි මම මේ ගැන වැඩසටහනක් කරන්න හිතුවේ. මේකේ රෝග ලක්ෂණ ගොඩක් වෙලාවට ගොඩාක් එනවා. ඒ කියන්නේ 13ක් විතර තියෙන රෝග ලක්ෂණ. අපි දැන් දෙකක් තුනක් කතා කරා. ඉතින් ඇහි වැලි දැම්මා වගේ තියෙනවට අමතරව හැමේ රෑෂස් එන්න පුළුවන්. හැමත් වේලිලා තියෙන හින්දා. ඒ වගේම බඩ වල ප්‍රශ්න එන්න පුළුවන්. නිකන් ආහාර ජීර්ණ පද්ධතියට බලපාලා බඩ පිපෙනවා, බඩ මේ නිකන් රිදෙනවා, ඒ වගේ ඩිස්ටෙන්ෂන් වගේ මෙන් දැනගන්න පුළුවන්. ඒ වගේම මේක බලපාන්න පුළුවන් පෙනහළු වලට. මොකද මේක මුළු ශරීරයටම බලපාන ලෙඩක්. මේවට කියන්නේ ඔටෝ ඉම්යුන් ඩිසෝඩර්ස් කියලා. ඔටෝ ඉම්යුන් කියන්නේ අපේ ඇඟට විරුද්ධ අපේ ඇඟේම හැදෙන ඇන්ටිබොඩිස් කියලා જાතියක්. උදාහරණයක් විදිහට කිව්වොත් රුමටොයිඩ් ආතරයිටිස්, ලූපස්, තයිරොයිඩයිටිස් කියලා ලෙඩක් හැදෙනවා. සමහර වෙලාවට ඉන්සියුලින් ශ්‍රාවය කරන අග්න්‍යාශයට බලපාලා ඉන්සියුලින් ශ්‍රාවය අඩුලා දියවැඩියාව හැදෙන්න පුළුවන්. මේ ඔටෝ ඉම්යුන් ඩිසෝඩර්ස් කියන එක පද්ධතියක නැතුව මුළු සර්වාංගයටම බලපාන්න පුළුවන්. එතකොට දැන් මේවා හොයාගන්නත් රුධිර පරීක්ෂණ තියෙන ඔටෝ ඉම්යුන් ඩිසෝඩර්ස් හොයන්න. එතකොට දැන් මේ අයගේ තව පෙනහළු වලට බලපානවා ශ්වසන පද්ධතියට බලපානවා කාඩියෝවැස්කියුලර් ඒ කියන්නේ හෘදයට රුධිර වාහිනිය වලට බලපාන්න පුළුවන්. ඒ වගේම මධ්‍යස්ථාන පද්ධතියට බලපාන්න පුළුවන් මේ ලෙඩේ. ඒ වගේම මේකට රුධිරයට බලපාලා ඇනීමියා එන්න පුළුවන්. ඒ කියන්නේ
මේ අපේ ඇඟේ ප්ලේට්ලට්ුත් අඩු වෙන්න පුළුවන්, රතුරු විරාණුත් අඩු වෙන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ලෙඩුන්ට කාලයක් ගියාම ලිම්ෆෝමා කියන තත්ත්වය. ලිම්ෆෝමා කියන පිළිකාමයේ තත්ත්වය එන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ ලෙඩු මෙහෙම අපි ජෝග්‍රන් සින්ඩ්‍රෝම් කියන ලෙඩේ අඳුරගත්තොත් සැක කරොත් අපි මේ ජීවිත කාලෙම ඒ අයව ෆලෝ අප් කරන්න ඕනේ. මොකද ඒගොල්ලන්ගේ ඇඟේ මේ SSA SSB කියලා ඇන්ටිබොඩි දෙකක් තියෙනවා. ඒකට මේ අයගේ අපිට ඒ ඇන්ටිබොඩි ලෙවල් එක බලන්න පුළුවන්. ලිම්ෆෝමා රිස්ක් එක තියෙන අයගේ මේ ඇන්ටිබොඩි ලෙවල් එක වැඩි වෙනවා. ඉතින් ජීවිත කාලෙම ඒ අය වෛද්‍යවරයෙක් ළඟට යන්න ඕනේ. මේ ජෝග්‍රන් සින්ඩ්‍රෝම් එක ගොඩක් වෙලාවට හම් වෙන්නේ වාත රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ට. මගේ ළඟට මේ ලෙඩ ආවේ එයාට ගිලිමේ අපහසුවක් හින්දා. නමුත් හොයලා බලනකොට එයාට ආතරයිටිස් උත් තිබිලා තියෙනවා. ඉතින් ඊට අමතරව දැන් මේ වගේ අයගේ කරන රුධිර පරීක්ෂණ තමයි අපි සාමාන්‍යයෙන් අපි මේ ෆුල් බ්ලඩ් කවුන්ට් පරීක්ෂණයක් කරන්න ඕනේ. එතකොට රුමටොයිඩ් ෆැක්ටර් කියන්නේ අපි දන්නවා ආතරයිටිස් වලට කරන පරීක්ෂණය. රුමටොයිඩ් ෆැක්ටර්, ඇන්ටි නියුක්ලියර් ඇන්ටිබොඩි කියලා ANA එහෙම පරීක්ෂණයකුත් අපිට කරන්න පුළුවන්. ඒ වගේම දැන් එක තැන්වල තියෙන රෝග ලක්ෂණ අනුවත් කරන්න ඕනේ. මම ඊට අමතරව කිව්වා ඒගොල්ලන්ගේ බයොප්සි එකක් ගන්න පුළුවන්. මේ ලෙඩේ හොයාගන්න මේ අපිට තොලෙන් මෙතන දැන් තොල පාලයක් දාලා මේ තොලේ කැමේ කට ඇතුලේ මියුකෝසා එකකින් කැලලක් අරගන්න පුළුවන්. එතකොට අපිට මේ ලෙඩේ ඩයග්නෝස් කරන්න පුළුවන්. මේගොල්ලන්ගේ කේට ග්‍රන්ථි හොඳටම අඩු වෙලා තියෙන හින්දා ඒක අපිට මේ දැනගන්න පුළුවන් මේ බයොප්සි එකෙන්. එතකොට ලෙඩේ ඩයග්නෝස් කරන්න ENT සර්ජන්ලා මේකට බයොප්සි එකක් කරන් දෙනවා. එතකොට වාත රෝග සම්බන්ධ ડોක්ටර්ස්ලා අපිට මේ ලෙඩු එවනවා ස්කින් මේ කටෙන් බයොප්සි එකක් අරගෙන දෙන්න කියලා මේ ලෙඩේ ඩයග්නෝස් කරන්න. ඉතින් දැන් ප්‍රතිකාර විදිහට කියනවා නම් මේ ලෙඩේ එන විදිහට ප්‍රතිකාර කරන්න ඕනේ. එහාට ආටිෆිෂල් ටියර්ස් දාන්න පුළුවන්. ඒ කියන්නේ කෘත්‍රිම කඳුළු ඒව නම් මිලත් අඩුයි ඕන තරම් ගන්න තියෙනවා. හැබැයි කටේ නම් කෙල නම් මේ කෘත්‍රිම කේතය අපේ රටේ ගන්න නෑ. මොකද ඒක මිල අධිකයි. අපි සමහර අයට ඉන්දියාවේ මගේ ගෙන්න ගන්න කියනවා. ඒවට අපිට කියන්න පුළුවන් විටමින් C වෙතක් කටේ තියාගෙන ඉන්න, හොඳට වතුර බොන්න, මේ කටේ කෙල අඩු වෙන එකට ග්ලිසරින් ටිකක් අපිට කට ඇතුලේ ගන්න කියලා කියන්න පුළුවන්. කොහොමත් හොඳටම කේතේ අඩු වුණාම නම් හරිම අවාසනාවන්ත තත්ත්වයක්. හරි අපහසුවක් දැනෙනවා මේ කේතය අඩු වීම නිසා. ඒ වගේම මේකට උෂ්ණ කෑම ඔය තක්කාලි ඒ වගේ සමහර කෑම වර්ගත් මේ ලෙඩේට කන්න හොඳ නැහැ. මේ ඇඟේ තියෙන ඉන්ෆ්ලමේෂන් එක එහෙම නැත්නම් උෂ්ණ ගතිය වැඩි වෙනවා සමහර කෑම වලට. එතකොට ඉතින් අපි දැන් රෝගියාට ඒ වගේ උපදෙසුත් දෙන්න ඕනේ කෑම ගන්න හැටි. අපි සාමාන්‍යයෙන් රෝගියාව මෙහෙම ලෙඩෙක් අහම වාත රෝග මගේ ළඟට ආවොත් මම වාත රෝග සම්බන්ධ ස්පෙෂලිස්ට් කෙනෙකුට යවනවා. මම කිව්වා පරීක්ෂණ ටික අපි කරනවා, රුධිර පරීක්ෂණ, බයොප්සි ඒ වගේ දේවල් කරනවා. එතකොට රෝගියාට මේ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීම ඇර මේක සම්පූර්ණයෙන් සුව කරන්න කියලා බෑ. මම මේකට විශේෂයෙන් වැඩසටහනක් කරන්න කියලා හිතුවේ. මේක ගොඩක් අය මේ ලෙඩෙන් පීඩා වෙනවාද මැදිවියේ කාන්තාවන්. එතකොට ඒ අයට වෛද්‍යවරුන්ට යොමු වෙන්න තමයි ජෝග්‍රන් සින්ඩ්‍රෝම් කියන තත්ත්වය අඳුර ගන්න ඕනේ කියලා හිතුවේ. ඒකට ප්‍රතිකාර නෑම කියන්න බෑ. රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරාම ජීවිතේ පහසු කරන්න පුළුවන්. ඒ යෝනි මාර්ගයේ ඩ්‍රයි ගතියක් තියෙනවා නම් අපිට පොල් තෙල් වගේ දෙයක් ආලේප කරන්න පුළුවන්. එතකොට ඒ වෙලිච්ච ගතිය අඩු වෙලා යනවා. එතකොට හැමේ වුණත් අපිට මේ මොයිස්චරයිසින් ක්‍රීම් එකක් වගේ ගාලා හැමේ වෙලිච්ච ගතිය අඩු කරන්න පුළුවන්. එනේන රෝග ලක්ෂණ විදිහට තමයි ප්‍රතිකාර කරන්න වෙන්නේ. මගේ ළඟට ආපු රෝගියාට නම් ගොඩක් දුරට තිබුණේ ඇහි වෙලිච්ච ගතියයි කටේ වෙලිච්ච ගතියයි තමයි. ඒකට මම ඒ වෙලාවට අවශ්‍ය ප්‍රතිකාර ටික කියලා දුන්නා.